දන්නවද ලංකාවේ පරණම වාසගම් 10 මොනවද කියලා? අද බලමු එහෙනම් ඒක. නම්බර් 10 බුදියන්සේ. 14 සියවසේ රජමාලිකාවේ පරිපාලන සම්බන්ධයෙන් බාරට පුද්ගලයා තමයි මුදලි. ඒකෙන් තමයි මේ පෙළපත ආරම්භ වෙලා තියෙන්නේ. නම්බර් 9 ඒකනායක. රජතුමා වෙනුවට 11 වන සියවසේ ප්‍රදේශීය බාර කටයුතු කරනත් තමයි ඒකනායක කියන්නේ. නම්බර් 8 අබේවර්ධන. 8 වන සියවසේ රජතුමාගේ බලකොටුව බාර කරලා තියෙන මේ පුද්ගලයා. ඒකෙන් තමයි මේ පරම්පරාව ආරම්භ වෙලා තියෙන්නේ. නම්බර් 7 රාජපක්ෂ. 5 වන සියවසේ රජතුමාගේ යන රොයල් කින් ගාඩ් රජතුමාගේ ආරක්ෂකයා. ඒකෙන් තමයි රාජපක්ෂ කියන පරම්පරාව ආරම්භ වෙලා තියෙන්නේ. නම්බර් 6 සේනානායක. පොළොන්නරු යුගයේ 6 වෙනි සියවසේ සේනාවට අනදුන් නායකයා. ඒ කියන්නේ ආමි කමාන්ඩර්. ඒකෙන් තමයි මේ පරම්පරාව ආරම්භ වෙලා තියෙන්නේ. 5 ඉලංගකෝන් ගාඩියන් ඔෆ් කින්ඩම්. 4 වෙනි සියවසේ රටේ පාලනය බාර ඉඳලා තියෙන්නේ ඉලංගකෝන්ලා. නම්බර් 4 දේවප්‍රිය. 4 වෙනි සියවසේ රටේ ආගමික සහ ඉගැන්වීම් සම්බන්ධයෙන් බාර දීපු කට්ටිය තමයි දේවප්‍රියලා. නම්බර් 3 කීර්තිසිංහ. පළවෙනි සියවසේ ආමි එකේ මුල් පෙළ. ඒ කියන්නේ වැඩකාරයෝ වෝරියර්ස්ලා. ඒගොල්ලෝ තමයි මේ ගරුණ නම්බරාම දීලා තියෙන්නේ. 2 ජයසේකර. බුද්ධ වර්ෂ 377. ඒ කියන්නේ ක්‍රිස්තුවර්ෂ කලින් රට ආක්‍රමණයෙන් බේරගත්ත කට්ටිය තමයි ජයසේකරලා කියන්නේ. විජයසිංහ. විජය කුමාරයන් පැවතින පරම්පරාව. ඒ කියන්නේ ඒක තමයි ලංකාවේ පරණ පරම්පරාවක් දැන් නම් තියෙන්නේ.